ලංකාවේ විතරක් නෙවෙයි සමස්ත ලෝකයේම මාධ්‍ය ක්ෂේත්‍රයේ මූලපාන අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා වර්තමාන මේ තාක්ෂණයේ දියුණුවත් එක්කම මාධ්‍ය ක්‍රියාවලිය ව්‍යුහාත්මක වශයෙන් වෙනස් වීම සහ මාධ්‍ය හා පුරවැසියා අතර මාධ්‍ය හා ජනතාව අතර මාධ්‍ය හා රාජ්‍ය අතර මාධ්‍ය හා සමාජය අතර තියෙන සම්බන්ධතාවය වෙනස් වීම. ඒ වගේම මාධ්‍ය වේදීන් සහ මාධ්‍ය ග්‍රාහකයන් අතර තියෙන ඓතිහාසික සම්බන්ධතාවය වියකී යාම වෙනස් නැත්නම් ඒ දෙක අතර තියෙන ඒ වෙනස්කම නැති වී යාම වශයෙන්ම ඒ වගේම මායාව යථාර්ථය අතර තියෙන සම්බන්ධතාවය නැති වී යාම සත්‍ය හා අසත්‍යතාවය අතර තියෙන සම්බන්ධය නැති වී යාම මෙන්න මෙවැනි කාරණා ඔස්සේ වර්තමානයේ විවෘත වෙනවා පශ්චාත් සත්‍ය යුගයක් පශ්චාත් මාධ්‍ය යුගයක් විවලා තියෙනවා මේක මම හිතන්නේ ඉතාමත්ම මේ මානව සමාජ සංවර්ධනයේ මේ තාක්ෂණික සංරචකයන්ගේ අසාමාන්‍ය වර්ධනය මේ මිනිස්යාගේ යහපත සඳහා මිනිස්යාගේ අවශ්‍යතාව සඳහා මිනිස්යාගේ රාමුව තුල භාවිතයෙන් ඔබට යාම තුල සිදුවී තිබෙන යම් යම් අපගමනය යම් යම් නිෂේධනීය සහ විනාශකාරී එමෙත් අපි කියන ඩිස්ට්‍රක්ටිව් ටෙක්නොලොජීස් අත් වශයෙන් විනාශකාරී තාක්ෂණයන් නිසා ඇති වෙලා තියෙන තත්ත්වයක්. ඒත් මේක ඒ නිසා මේක ලාංකීය මාධ්‍ය ශාස්ත්‍රයට පමණක් නෙමෙයි ගෝලීය මාධ්‍ය ශාස්ත්‍රයේම මොනපාන අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා සහ ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. ඒත් වශයෙන්ම ඒ වගේම අනිත් පැත්තක තර්ජනයක් බවට පත් වෙලා තියෙනවා මාධ්‍ය ශාස්ත්‍රයේ පැවැත්ම. ඒත් මෙන්න මේ තත්ත්වයට වැදගත්. අනිත් පැත්තෙන් මාධ්‍ය කියන එක යථාර්ථය විකෘති කිරීමේ යථාර්ථය යම්කිසි ආකාරයකට යම් යම් පුද්ගලයන්ගේ අභිමත පරිදි ඒ සමාජ යථාර්ථය හා මිනිසුන්ගේ ක්‍රියාකාරකම් යම්කිසි විදියකට හැඩගස්වා ගැනීමේ හැකියාව තියෙන මාධ්‍යයන්ගේ වර්ධනය නිසා උද්ගත කරලා තියෙනවා දැවැන්ත අභියෝගයක්. ඒක සමාජය තුළ අර තිබිච්ච අපි ඓතිහාසික වශයෙන් අපි සඳහන් කරන අර ඓතිහාසික මේ ස්වභාවික ඓතිහාසික ක්‍රියාවලිය අද ඇත්ත වශයෙන්ම ඒක නිකන් සැලසුම් සහගත සවිඥානික නැත්තම් මෙහෙයුම්කාරී ක්‍රියාවලිය බවට පත් වෙලා තියෙනවා. මේක ඉතාමත්ම එක පැත්තෙන් අනුතුරුදායක තත්ත්වයක්. ඇත්ත වශයෙන්ම මෙන්න මේ තත්ත්වය මම හිතන්නේ මාධ්‍ය අපි අද මුණපාන අභියෝග බවට පත් වෙලා තියෙනවා. මේ නිසා සිදුවෙන ලොකුම අභියෝගය තමයි සමාජයේ සාම්ප්‍රදායික වශයෙන් මානව සමාජයේ ගොඩනගලා තිබුණ සියලුම වටිනාකම් පද්ධති දේශපාලන පැත්තෙන් ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදයේ සමාජ සාධාරණත්වයේ යුක්තිය ආදී දේවල් නෛතික වශයෙන් ගත්තත් ඒ යුක්ති ධර්මයේ සාධාරණත්වය වැනි එවැනි දේවල් සදාචාරයේ පැත්තෙන් ගත්තොත් හොඳ නරක වගේ ඒ දේවල් විද්‍යාවේ සාදර්ශනික දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඇත්ත වශයෙන්ම සත්‍ය අසත්‍ය පිළිබඳ දේවල් මෙන්න මේවා අතර තියෙන වෙනස්කම් අද නිෂේධනය වී යාමේ හැකියාවකට පත් වෙලා තියෙනවා. සත්‍ය කොයිද අසත්‍ය කොයිද කියන එක හරියට නිශ්චය කරගන්න බැරි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම සත්‍ය අසත්‍ය විදිහටත් අසත්‍ය සත්‍ය විදිහටත් මායාව යථාර්ථ විදිහටත් යථාර්ථය මායාව විදිහටත් ඉදිරිපත් කිරීමේ හැකියාව අද මේ අලුත් තත්ත්වයට උද්ගත වෙලා තියෙනවා. මෙන්න මේ අභියෝග ජය ගැනීම සඳහා මම හිතන්නේ මනුස්ස වර්ගයා තුළ නව කතිකාවක් ඇති කරන්න අවශ්‍යයි. ප්‍රබුද්ධ සමාජය තුළ නව කතිකාවක් ඇති කරන්න අවශ්‍යයි. ඒ කතිකාවෙන් තොරව ඇත්ත වශයෙන්ම සාමූහිකව ප්‍රයත්නයක් විදිහට ගෝලීය වශයෙන් මේ වර්ධනය වන්නා වූ මනුස්සත්වය වෙනස් කරන විනාශකාරී තාක්ෂණ ඩිස්ට්‍රක්ටිව් ටෙක්නොලොජීස් මේවා යම් කිසි විදිහකට මෙහෙයවීම අත්‍යවශ්‍යයි. මේවා යම් කිසි විදිහකට පාලනය කිරීම අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම පාලනය කරන මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීම නෙමෙයි. මිනිසුන්ගේ භාවයන් නෙමෙයි පාලනය කරන්න ඕනේ. මිනිසුන්ගේ මේ සාමූහික එකතු වීම ආදී දේවල් නෙමෙයි මේ පාලනය කරන්න. පාලනය කළ යුත්තේ භාෂාවේ අදහස් ප්‍රකාශ කිරීමේ තත්ත්වයන් නෙමෙයි. පාලනය කළ යුත්තේ මේ ඩිස්ට්‍රක්ටිව් නැත්නම් විනාශකාරී තාක්ෂණයන්ගේ අවශ්‍ය කරන විවිධ බලවේග මගින් මේ විනාශකාරී තාක්ෂණයන් ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය කරන උත්සාහයන් ඒ සඳහා යොදවන දැවැන්ත ප්‍රාග්ධනය ආදී සහ ඒ තියෙන විවිධ අදහස් මෙන්න මේක තමයි මම හිතන්නේ අපේ සැලකිලිමත් වෙන්න ඕනේ. මේ හැමදේම මනුෂ්‍යත්වයේ පදනම මත මනුෂ්‍යත්වයේ දෘෂ්ටි කෝණයෙන් සලකා බලා ඒවා ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන්ම AI යුගය
කෘත්‍රිම බුද්ධි යුගයේදී මේක තවත් තීව්‍ර වෙන තත්ත්වයකටපත් වෙලා තියෙන ඇත්ත වශයෙන්ම අද වෙනකොට අපි දන්නවා ලෝකේ පුරාම මේ අපි දැන් කලින් සඳහන් කරපු යථාර්ථය මායාව සත්‍ය සත්‍ය ආදී ප්‍රශ්න අද තීව්‍ර වෙලා තියෙනවා උත්සන්න වෙලා තියෙනවා මිනිසුන්ට ඒවා හරි දේ තෝරගන්න බැරි වෙලා තියෙනවා මිනිසුන් ඉතිහාසයන් කවදාවත් දැවැන්ත සංඥාර්ථ ලෝකයක එහෙම නැත්නම් සංකේත ලෝකයක අතරමං වෙලා තියෙනවා මම්මුලා වෙලා තියෙනවා මේ නිසා මේක විශාල ප්‍රශ්න රාශියක් මතු කරලා තියෙනවා ඒ කියන්නේ අපි එක අර්ථයෙන් කියනවා නම් ජීවනාර්ථය පිළිබඳ ගැටලු අර්බුදය මතු කරලා තියෙනවා මේ නිසා මම හිතන්නේ මේ කෘත්‍රිම බුද්ධිය මනුෂ්‍ය වර්ගයාට විශාල යහපතක් සඳහා පාවිච්චි කරන්න පුළුවන් වගේම එය මනුෂ්‍ය වර්ගයාගේ විනාශය සඳහා ඒක ඩිස්ට්‍රක්ටිව් ටෙක්නොලොජි එකක් විදිහට පාවිච්චි කිරීමේ හැකියාව තියෙන සමාජ බලවේග මගින් මේ සමාජ බලවේග හරියට කියවගෙන ඒවා යම්කිසි මෙහෙවීමේ යම්කිසි නව ආයතනික ගෝලීය ආයතනික රූපයක් අවශ්‍යයි. ඒ කියන්නේ මීට අවුරුදු 100කට කලින් ආසන්න කාලයක එක්සත් ජාතීන් සංවිධානයේ තිබුණා වගේ ජාතීන් අතර යම්කිසි සම්බන්ධතාවය නිරාකරණය කිරීමට දැන් ඇත්ත වශයෙන්ම මේ පුද්ගලයන් අතර සහ රාජ්‍යයන් අතර මහද්වීප අතර ශිෂ්ටාචාර අතර සම්බන්ධතාවයන් යම්කිසි ආකාරයකට නියාමනය කිරීම සඳහා අවශ්‍ය කරන නව ගෝලීය ආයතනයක අවශ්‍යතාවය මතුවලා තියෙනවා. ඒ ගෝලීය ආයතනය පෙර සඳහන් කරපු එක්සත් ජාතීන්ගේ ආයතනයට වඩා මහත් දැවැන්ත ආයතනයක් වේ යුතුයි. ඊට වඩා සංකීර්ණ ආයතනයක් වේ යුතුයි. ඊට වඩා සංකීර්ණ ශාස්ත්‍ර කරා මිනිසුන්ගේ ආධ්‍යාත්මික සංස්කෘතික තොරතුරු සමාජ දේශපාලන මේ සියලු ශාස්ත්‍ර තාක්ෂණික ශාස්ත්‍ර කරා විහිදලා ගිය ක්‍රියාකාරීත්වයක් නියෝජනය කරන ආයතන බවටපත් වේ යුතුයි. ඒක මම හිතන්නේ ඉතාමත්ම වැදගත් කියලා මම සලකනවා මේ මතුවලා තියෙන මේ අභියෝග ජය ගැනීම සඳහා. එහෙනම් මාධ්‍ය තවදුරටත් ඒ බලවේගවල අභිමතයේ පරිදි හැසිරීමට නොදී ඒවා සමාජයේ පොදු යහපත මනුස්සත්වයේ යහපත සඳහා මනුස්සත්වයේ යහපත කියන අදහස ඉතාම වැදගත් වෙනවා. ඒකත් එක තමයි මම හිතන්නේ ඉතාමත්ම මේ අපිට මේ අභියෝග ජය ගන්න පුළුවන් වෙන්නේ. ඒ සඳහා මහජනතාව දැනුවත් කිරීම අවශ්‍යයි. මහජනතාව තුළ සාක්ෂරතාවයක් ඇති වෙයි. ඒක විල මාධ්‍ය සාක්ෂරතාවයක් නෙමෙයි තමන්ගේ පැවැත්ම පිළිබඳ මනුෂ්‍යත්වය පිළිබඳ සාක්ෂරතාවයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒක මීට පෙර ඉතිහාසයේ කවදාවත් මතුවෙච්ච නැති ප්‍රශ්නයක්. මොකද මේ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට අභියෝගයක් එල්ලලා තියෙනවා මනුෂ්‍යත්වය